මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කොටස. මේක ආందోලනයකට තුඩුදුන් කොටසක් අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙන දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කොටස. මේ 95 වෙනි කොටසේ සඳහන් වෙන කරුණු කාරණා සලකලා බලලා තමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ උපන් ස්ථානය, බුද්ධත්වයට පත්වෙච්ච ස්ථානය, පළවෙනි ධර්මදේශනාව සිදු කරපු ස්ථානය සහ පිරිනිවන් පා වදාළ ස්ථානය පිළිබඳව කතිකාවතක් ගොඩනැගිලා තියෙන්නේ. දැන් මේ කතිකාවත එදා ඉඳන් මේ කියන්නේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු කාලේ ඉඳන්ම මිනිස්සු මේ ස්ථාන හතරක් තියෙනවා කියලා හිතේ තියාගෙන ඒ දීලා තියෙන පරිවර්තනයත් එක්ක මිනිස්සු ඉන්දියාවේ යන්න ගත්තා. බුදු පියාණන් වහන්සේට අදාළ මේ ස්ථාන බැඳ පුදා ගත්තාම පහන් සංවේගය ඇති කරගත්තාම Taman සුගතිගාමී වෙනවා කියන අදහසක් සිංහල පරිවර්තනය තුල දීලා තියෙනවා. මම නැවත කොටස මතක් කරන්නම්. මහා පරිනිබ්බාන දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කොටස. දැන් බුදුන් අපේ රටේ කියලා පරේෂණාත්මකව මේ හොයන පිරිස මේ කොටසම අරගෙන මේ රටේ ස්ථාන තැන් තැන්වල අපි හඳුනාගෙන තියෙනවා. එක් එක් අය එක් එක් කණ්ඩායම් විවිධ ස්ථානවල හඳුනාගෙන තියෙනවා. ඉතින් මම අද ඇත්තටම මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පරේෂණයක් අධ්‍යයනය කරලා බලනකොට මට තේරුම් ගිය දෙයක් තිබ්බා. ඒ දේ මම ඕගොල්ලන්ට එක්ක මගේ අදහස හුවමාරු කරගන්න තමයි මම මේ වැඩසටහන පටිගත කිරීම කරන්නේ. මේක පටිගත කරන්න කලින් මම ඕගොල්ලන්ට කියනවා මේ අදහස ඉදිරිපත් කරන්න කලින් සමහරක් විට මම මේ පැහැදිලි කරන දේ අහලා ඔයාලා මට දෝෂාරෝපණය කරයි. සමහරක් අය මම මේ කියන දේ අහලා නැවත ඕගොල්ලෝ මහා පරිනිබ්බාන සූත්‍රය විමර්ශනය කරන්න ඒකේ තියෙන කරුණු සලකලා බලන්න පෙළඹෙයි. මම පැහැදිලි කරනවට වඩා ඔයාලට ඒකේ තියෙන කරුණු අතන විට තේරුම් ගන්න පුළුවන්. ඒකෙන්දයි සියලු දෙනා සඳහාම ඔබේ පරේෂණයට නැවත විමසීමට හේතු සකස් වෙන විදිහට තමයි මම මේ වැඩසටහන කරන්නේ. මම හිතනවා මාත් එක්ක මට දෝෂාරෝපණය කරනවට වඩා ඔබ ඒ කරුණු සලකලා අපි කරුණු සාකච්ඡාවට ගමු ඊළඟ වැඩසටහන තුලින් කියන එක කියමින් මම මගේ අදහස මේ විදිහට ඉදිරිපත් කරනවා. අවසාන හරිය සඳහන් වෙන අපි මුල් කොටස පොඩ්ඩක් තියලා අවසාන හරිය ගමු 95 වෙනි කොටසේ. ඒකේ සඳහන් වෙන්නේ මේ විදිහට. ආගමිස්සන්තිකෝ ආනන්ද සද්ධා බික්කු බික්කුනියෝ උපාසකා උපාසිකායෝ ඉද්ද තථාගතෝ ජාතෝ තිපි ඉද්ද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ තිපි ඉද්ද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං තිපි ඉද්ද තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝ තිපි යේහි කේචි ආනන්ද චේතිය චාරිකං ආහින්දන්තා පසන්න චිත්තා කාලං කරිස්සන්ති කියලා මේ විදිහට සඳහනක් තියෙනවා. ඊට පස්සේ එතන කියනවා සබ්බේතේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සන්තිති කියලා මේ විදිහට කොටසක් සඳහන් වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ සඳහන් වෙන කොටසේ ස්ථාන හතරක් ගැන බාහිර ස්ථාන හතරක් ගැන නෙමෙයි සඳහන් කරලා තියෙන්නේ. උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මේ ධර්මය අභ්‍යන්තරය තුල තමන්ගේ ශරීරය තුල තමන්ගේ ආධ්‍යාත්මය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය තමයි ඒ දහම් පණිවිඩයම තමයි බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ උන්වහන්සේ වදාළ ඒ දහම් පණිවිඩයම තමයි උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දෙසා වදාළලා තියෙන කියන එක තමයි මගේ අදහස. ඇයි මම එහෙම කියන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. මම ඔයාලට අපේ වැඩසටහන් වල පැහැදිලි කරලා තියෙනවා අපේ රටේ පුරාණ ස්ථානවල හම්බෙන නටබුන් වලින් අපිට පුළුවන් දහම තේරුම් ගන්න. මොකද ඒවා ඒ දහම ක්‍රියාත්මක වන යුගයේ හිටපු මිනිස්සු ඒ දහම පිළිබඳව සොයා බලපු දහමට අනුගත වෙච්ච මිනිස්සු අතින් නිර්මාණය වෙච්ච ඉදිකිරීම. ඒ වගේ නටබුන් තමයි ශේෂවීගේ නටබුන් තමයි අද අපි දැක බලා ගන්න යන්නේ. එතකොට ඒව තුලින් අපිට හැකියාවක් තියෙනවා නැවත ඕන් ඒව නිර්මාණය කරන්න අදාළ වුණු ධර්මතාවය බොහොම ගැඹුරින් හිතුවොත් තේරුම් ගැනීමේ හැකියාවක් අපිට අදටත් තියෙනවා. ඒකෙන්ද මෙතන සඳහන් වෙන මේ බික්කු බික්කුනියෝ උපාසකා උපාසිකාව කියන්නේ කවුද? අපි බලමු ඒවා ප්‍රතිමා තුල තියෙනවද කියලා. මම මේ කතාව තේරුම් ගන්න තියෙන හොඳම තැනක් ඔයාලට පෙන්වන්නේ මේ ඉන්නේ සද්ධා බික්කු බික්කුනියෝ උපාසකා උපාසිකායෝ. ඒකෙන් එක කොටස් දෙකක් තමයි මේ පෙන්වන්නේ. දැන් මේ ප්‍රතිමාව තියෙන්නේ මම මේ ප්‍රතිමාවත් එක්ක තමයි මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන කොටස වලට පැහැදිලි කරන්න හදන්නේ. මේ ප්‍රතිමාව තියෙන්නේ අපේ උතුරු ප්‍රදේශයේ ඔය ගිරිබාව කියන ප්‍රදේශයේ. ඒකේ තියෙනවා ප්‍රතිමා කීපයක්. අපි මේක ගැන වැඩසටහන ඔයගලන්ට කරලා තියෙනවා. මෙතනින් එහාට තියෙන කොටස් කීපයක්. මේ තියෙන කොටස් දැන් මෙන්න මෙතන තියෙනවනේ මේ මම මේ රවුම් කරලා තියෙන මේ කාන්තා ප්‍රතිමාව. ඊට පස්සේ මේක කියලා දාලා තියෙන්නේ පිරිමි ප්‍රතිමාව. ඒක තමයි ඔයාලා මේ දැක්කේ මේ තියෙන්නේ.
මේ කාන්තාරුව, මේ පිරිමිරුව. මේ තමයි උපාසක උපාසිකා. මේක සඳහන් වෙන. මෙතනින් එහාට තමයි මේ දහම් කරුණ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මෙතනින් එහාට කොටස් කිහිපයක් තියෙනවා මේ. කොටස් 6ක් ගිහලා මේ 7 වෙනි එක. එතනින් එහාට තමයි මේ බුද්ධ ප්‍රතිමාව අපිට දකින්න පුළුවන් වෙන්නේ. දැන් හුඟක් තැන්වල ඔයාලා බලන්න අපේ පුරාණ ස්ථාන වලට ගියාම අපිට තියෙනවා ප්‍රතිමා වර්ග කිහිපයක් හම්බ වෙනවා. හිඳි ප්‍රතිමා තියෙනවා, ඒ කියන්නේ වාඩි වුණු ස්වරූපයෙන් තියෙන. හිටගෙන ඉන්න ප්‍රතිමා තියෙනවා. ඊට පස්සේ සැතපෙන ප්‍රතිමා තියෙනවා. මේ ප්‍රතිමා වලින් කියලා තියෙන්නේ මොකක්ද කියන එකත් අපිට මෙතනින් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේ ධර්මයේ සඳහන් වන කරුණම තමයි මේ ප්‍රතිමාවල අපේ මිනිස්සු පැරන්නන් මුතුන් මිත්තන් හදලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. සද්ධා බික්කු බික්කුනියෝ උපාසකා උපාසිකායෝ තමයි මේ ඉන්නේ. හරි, ඊළඟ කරුණ බලමුකෝ මේක සඳහන් වෙන ඉද තථාගතෝ ජාතෝ තිපි. හරි, දැන් මෙන්න මෙතනින් අපි තේරුම් ගන්න ඕනේ ඉද තථාගතෝ ජාතෝ තිපි කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලා බලමු ඉද තථාගතෝ කියන්නේ අපි හිතනවා මේ සිංහලට පරිවර්තනය කරන එකෙත් පරිවර්තනය කරනවා තථාගතෝ කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කියලා. මගේ අදහස මේ තථාගතෝ කියලා කියන්නේ මේ තථාගතයන් වහන්සේ නෙමෙයි. අපි හැමෝම මේ බුද්ධ වෙන්න තියෙන ස්වરૂපය තමයි, එතනට එනකන් එන ස්වરૂපය තමයි තථාගතෝ කියලා කියන්නේ, ජාතෝති. දැන් මෙතනට වෙනකම්ම පෙන්වන්නේ, මෙතන ඉඳන් පෙන්වන්නේ ඉද තථාගතෝ ජාතෝ තිපි තමයි මෙතන වෙනකම් පෙන්නේ මේ තියෙන තථාගතෝ. ඔන්න තථාගතෝ ස්වභාවයට ඇවිල්ලා එතනට වෙනකන් ජාතෝ තිපි තමයි මේ උපාසක උපාසිකා කියන කොටසෙන් පටන් අරගෙන අපිට පියවර කිහිපයක් යන්න තියෙනවා මේ. මේක තමයි ජාතෝ තිපි, අර තමයි තථාගතෝ. එතකොට අපි හිතනවා අපේ රටේ හම්බෙන බුද්ධ ප්‍රතිමා මේ සියල්ලකින්ම කියලා දීලා තියෙන ධර්මතාවයක්. අපිට ඒක පුද්ගල නාමයකට ලඝු කරන්න බෑ. ඒක ලෞතර බුදු පියාණන් වහන්සේ කිව්වත් හරි, බුද්ධ ප්‍රතිමාව කිව්වත් හරි. හැබැයි ඔබ හිතන්න අපේ රටේ කොතරම්නම් බුද්ධ ප්‍රතිමා හම්බෙනවද? සෑයවල් වලින් කුඩා ප්‍රතිමා ලෝහයෙන් හදපුවා, දැවෙන් හදපුවා, රණින් තඹින් හදපුවා කොතරම්නම් හම්බෙනවද? එහෙම බලාගෙන ගියාම අපේ මිනිස්සු මේ රට පුරාම හිටපු පුරාණයේ මිනිස්සු කරලා තියෙන බුදුන්ට එරෙහිවීමක් නේ. ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ ප්‍රතිමා හදන්න එපා කියලා කිව්වනම් හම්බෙන හැම තැනකින්ම පුරාණ ස්ථානක අපිට ප්‍රතිමා හම්බෙනවා. එහෙනම් අපි නැවත හිතන්න ඕනේ මේ තියෙන්නේ බුද්ධ ප්‍රතිමාව තමයි. නමුත් මේකෙන් නිරූපණය කරලා තියෙන ඉදා මිනිස්සු මේක හැදුවේ ගෞතම බුදු පියාණන් වහන්සේව අර්ථකථනය කරන්නද? නැත්නම් ඒ ධර්මතාවය අර්ථකථනය කරන්නද? උන්වහන්සේ සඳහන් කරනවා කියනවා නේද? යම් කිසි කෙනෙක් ධර්මයේ දකීද එය බුදුන් දකී හා සමාන අදහසක් කතා කරනවානේ. එතකොට මෙතන බලන්න මම ඔයාලට පෙන්වන්නම්. දැන් මේක තේරුම් ගන්න ස්ථාන දෙකක් මම ඔයාලට පෙන්වනවා. එකක් තමයි මේ ගිරිබාවේ තියෙන මේ පිළිම ටික. ඊට පස්සේ අපේ ගල් විහාරයේ, පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන ප්‍රතිමා. දැන් මෙතන හිටි පිරිමේ තියෙනවා. ඊට පස්සේ හිඳි පිළිමය තියෙනවා මේ විදිහට. සැතපෙන ප්‍රතිමාව තියෙනවා මේ ප්‍රතිමාව. දැන් මම මේ ප්‍රතිමාවෙත් හරි සුවිශේෂී කැටයමක් මෙතන තියෙනවා. මේ සැතපීලා ඉන්න මේ කොට්ටේ ඔයාලට පෙන්වන්නම් එක මේ තියෙන්නේ. මේකිනුත් අපිට මේ කතාව තේරුම් ගන්න පුළුවන්. කොහොමද මෙහෙම සංකේතයක් ආවේ? මේක අර අපි නෙළුම් මල් හතේ කතාවත් මම මෙතනට ගන්නම්. අපිට නෙළුම් මල් හත පිරිසක් වාද කරනවානේ නෙළුම් මල් හතක් පිපුණා, නෙළුම් මල් හතක් පිපුන්නේ නැහැ කියලා. නෙළුම් මල් හතක් මේක තියෙන්නේ මේ අභ්‍යන්තර දෙයක්. මේක බාහිර නෙළුම් මල් පිපීමක් නෙමෙයි. ඒකයි මම මේ මෙතන සඳහන් කරන්නේ ස්ථානත් මේ අභ්‍යන්තර කතාවක් තියෙන අභ්‍යන්තර ධර්මතාවයක් පැහැදිලි කරන්නේ. අර නෙළුම් මල් කතාවෙත් අභ්‍යන්තර ධර්මතාවයක් පැහැදිලි කරන්නේ. ඒ චක්ක හත අවදි කර ගැනීම තුලින් තමයි අවසාන මලට ගිහිල්ලා තමයි අර ගාතාව කියන්නේ. ඒ ගාතාවෙන් පැහැදිලි කරන්නේ ධර්මතාවය. එතකොට අපි ඒක මේ කතාව මේ ධර්මතාවයෙන් නොතේරුච්ච මිනිස්සු මේක සාහිත්‍ය නිර්මාණයක් විදිහට අරගෙන නෙළුම් මල් හතක් අපි නිර්මාණය කරලා අවසාන එකේ කුමාරයෙක්ව තියනවා. එතකොට ජාතෝති මේ බුද්ධ ජාතෝ වෙන්නේ අර හත යන්න ඕනේ. ඒ නෙළුම් මල් හතේ යන්න ඕනේ කියන්නේ මේ චක්ක අවදිවීමක් වෙන්න ඕනේ. ඒ තුල තමයි අවසාන එකේදී තමයි බුද්ධ වෙන්නේ. දැන් ඒක ඔයාලට පැහැදිලිනේ මෙතන. අර උපාසක උපාසිකා බික්කුනියෝ බික්කු බික්කුනියෝ කියන ස්වභාවයෙන් පටන් ගත්තට පස්සේ මෙන්න තථාගතෝ ජාතෝතිපි. තථාගතෝ වෙන්නේ එක පුද්ගල නාමයක් නෙමෙයි, මේ තියෙන්නේ තථාගතෝ. එතකොට ඒක ජාතෝතිපි කියන අර කොටස් ටිකට ආවට පස්සේ එතනින් ආපහු කියනවා එතනක් තියෙන කොටස් හතක්. ජාතෝතිපි වෙන්න නම් ධම්මචක්කං උදපාදි වෙන්න ඕනේ.
එතකොට අර නිලුම් මල් 7 ඇවිදගෙන යන්න ඕනේ. මේ එකක්වත් උත්පාදයේ ගැනවක්වත් බුද්ධ උත්පාදයේ ගැනවක්වත් ඉපදීම පිළිබඳවක්වත් මේ සම්බෝධියට පත්වීම පිළිබඳවක්වත් මේ පෙන්වන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ අපිත් බුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ ආනන්ද හාමුදුරන්ටත් බුද්ධ වෙන්න ඕනේ. උන්වහන්සේත් බුද්ධ වෙන්න ඕනේ. දේශනාව අන්තිම මොහොතේ අහගෙන ඉන්න පිරිසත් බුද්ධ වෙන්න ඕනේ. ඒක තමයි අපේ රටේ හුඟක් පෞරාණික ස්ථානවල අපි පුරාවිද්‍යාත්මක ස්ථාන කියලා ගන්න බලන්න එකම ආකෘතියකට තියෙන්නේ. ප්‍රතිමා ටික තියෙනවා. ඒ වගේ සෑයවල් වලින් මේ වගේ එක එක ලෝහයෙන් හදපු ගලින් හදපු ප්‍රතිමා හම්බ වෙනවා. එක් ස්වරූපයෙන්. ඊට පස්සේ එතන පොකුණු පදානගර ගොඩනැගිලි ගල්ලෙන් මුරගල් සඳකඩ පහන් මේ ඔක්කොම හම්බ වෙනවානේ. එතකොට ඒ භූමියේ ඒ රටේ මේ ප්‍රදේශවල හිටපු කොතරම්නම් අපිට පුරාණ ස්ථාන හම්බ වෙනවද? එකම ආකෘතියට තියෙන්නේ. මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔගොල්ලෝ කුරුණෑගල පැත්තේ ගියාම අරංකැලේ, රජගල තැන්න, රිටිගල, මිහින්තලේ, අනුරාධපුර, පොළොන්නරුව, යාපහුව මේ ඔක්කොම තැන්. එතකොට මේ තැන්වල අපිට කළුදිය පොකුණ මේ තැන්වල සෑයවල් හම්බ වෙනවා. මෙන්න මේ භූමිවල එදා ජීවත් වෙච්ච මිනිස්සු තමයි මේ උත්තමයන්න් වහන්සේලා තමයි මේ ධර්මයේ ක්‍රියාත්මක කරපු බුද්ධත්වයට පත් උනේ. ඒගොල්ලෝ තමයි මේ තථාගතෝ. එතකොට මෙන්න මේ තථාගත ස්වභාවයට ඒම පිළිබඳව තමයි එතනින් මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසන් දහම් වැකිය තුලත් උන්වහන්සේ සඳහන් කරන්නේ ආනන්ද සද්දා බික්කු බික්කුනියෝ උපාසකා උපාසිකායෝ ඉද තථාගතෝ ජාතෝ තිපි. ඊට පස්සේ අපි බලමු මේකේ දෙවෙනි කරුණ තියෙනවා ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ තිපි. මෙන්න ඒ ස්වභාවය. මේ තථාගතෝ සම්බුද්ධෝ වෙලා අபிසම්බුද්ධෝ තිපි කියන කොටස මේ තියෙනවා. බුද්ධ ස්වභාවය. එතකොට බුද්ධ ස්වභාවයට එන්න නම් අර හතක් පහු කරගෙන උපාසක උපාසිකාවල ඉඳන් මුලෙන් පටන් අරගෙන එන්න ඕනේ මේ ස්වභාවයට. ඔන්න ජාතෝ තිපි. ඊට පස්සේ මෙතන තමයි බුද්ධ ස්වභාවය. ඊට පස්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරනවා අනුත්තරං ධම්මචක්කම්. දැන් මෙතනින් එහාට මේ ගල්ලේනේ ඉතුරු කොටස නැති හින්දා ඉතුරු කොටස දිනනවා. ඒක මගේ පින්තූරයක් නෑ. නමුත් මම මේක ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ගල් විහාරයෙන් පොළොන්නරුවේ ඔන්න ගල් විහාරයේ මේ පෙන්වන්නේ ඒ ස්වභාවය. මොකද්ද මෙතන තියෙන්නේ? ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ තිපි කියන ස්වභාවය. ඒ ස්වභාවයට අනුව තමයි මේව නිර්මාණය කරන්නේ. දැන් මෙතන මම තව එකක් පැහැදිලි කරනවා. ඕගොල්ලෝ මේ ප්‍රතිමාවේ තියෙන මෙන්න මේ ස්වરૂපේ මේ පුද්ගල ස්වરૂපය දැක්කට මේක වටේ තියෙන දේවල් ඕගොල්ලෝ අධ්‍යයනය කරේ නැහනේ. බලන්න මෙතන තියෙනවා මේ මකර සලකුණු, ඊට පස්සේ මේ තියෙන මල් චක්‍ර මේ වගේ තමයි මේ ධර්මතාවය පැහැදිලි කරලා තියෙන්නේ. අපිට මෙතනින්ම ගන්න පුළුවන් කොටස මෙතනින් අපි දැක බලාගෙන තේරුම් ගන්න කොටස වගේම තව කොටසක් තියෙනවා මේ වටේ තියෙන වපසරිය තුල තියෙන එදා ගල්වඩුව එදා නිර්මාණ ශිල්පියා මේ වටේ කොටලා තියෙන නිර්මාණය කරලා තියෙන දේ තේරුම් ගන්න. ඊට පස්සේ මේ බලන්න වජ්‍රය තියෙන්නේ ඒ ආසනයේ තියෙන්නේ මේ වජ්‍රය තුල දැක්කද? මේකත් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ නෙළුම් මල බලන්න හිටි පිළිමේ තියෙන්නේ නෙළුම් පෙති උඩ මේක තමයි අර ජාතෝතිපි ඒ කියන්නේ කුමාරයා ඉපදුන කතාව. මෙතන නෙළුම් මල් තියෙන්නේ මේ නෙළුම් මලේ අවසාන එකට ගිහිල්ලා තමයි ඒ කතාව තියෙන්නේ. එතකොට පියවර ටික ඇවිදගෙන යන්න ඕනේ. මෙතන ඔක්කොම ප්‍රතිමා නිර්මාණය කරන්න බැරි හින්දා මේකේ එක හිටි පිළිමයක් තියෙනවා. ඒක තුල තියෙන්නේ මේ නෙළුම් මල් උඩ තියෙන්නේ. එතකොට එතනින් කියන්නේ මල් පිපුණද මල් පිපුණේ නැද්ද කියන එක නෙමෙයි. කුමාරයෙක් ඇවිදගෙන ගියාද ඇවිදගෙන ගියේ නැද්ද කියන එක නෙමෙයි. හතක් තුල ඇවිදින්න ඕනේ. මේක ඔක්කොම අභ්‍යන්තරයි. ආරම්භයේදී කියපු කතාවක් තියෙන්නේ අභ්‍යන්තරයේදී අවසානයේදී. උන්වහන්සේගේ අවසාන ධර්ම දේශනාව තුල තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කුඩුව තුල තමන් අභ්‍යන්තර දැක්ම මේ ලෝකයේ තියෙන අභ්‍යන්තරය තුල ඒක තමයි ආලෝක උදපාදි කරගන්න තියෙන්නේ. ඊට අදාළව තමයි මේ සියලු සූත්‍ර දේශනා තියෙන්නේ. මගේ අදහස මේ ඔයගොල්ලෝ පරිශ්‍රණය කරන්න විමර්ශනය කරන්න. එහෙම නොවේ නම් ඒකට අදහස් කියන්න අපි විමසමු. මොකද මේ ඔක්කොම විමසන්න තියෙන දේවල්නේ. අපි විමසලම තමයි පරිශ්‍රණය කරලම තමයි තමන් විසින්ම කවුරුත් කියන්නේ නැහැ තමන් විසින්ම පරිශ්‍රණය කළා තමයි අපිට මේවා තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි දැන් සැතපෙන ප්‍රතිමාවෙත් තියෙන්නේ මේ කෙනෙක් පිරිනිවන් පෑම නෙමෙයි. මේ තියෙන්නේ මේ භූමියේ හිටපු මිනිස්සුන්ගේ ස්වභාවය තමයි චක්‍රය තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට ඒක තේරුම් ගන්න හොඳම දැනක් තමයි මම ඔයාලට අර පෙන්වුවේ. සැතපෙන ප්‍රතිමාවේ තියෙන මෙන්න මේක මේ බලන්න. මේ කොට්ටේ තියෙන මේ රූපය. එතකොට මෙන්න මේ මකර කටෙන් එන මේ කොටස බලන්නකෝ. මේ කොටස සමානයි අර මූලයට. දැක්කද කෙනෙක්ට හිතන්න පුළුවන් මේකේ තියනවාද මේ
චක්‍ර හතක කතාව මොනවද මේ හතක් කියන්නේ? නෙළුම් මල් හත අභ්‍යන්තරයේ තියෙන හතක් කියලා කියනවා. මේ නෙළුම් මල් හත අභ්‍යන්තරේ ක්‍රියාකාරීත්වය තුල තමයි තියෙන්නේ. අර වන් උපාසක උපාසික අන්ත දෙකක් තියෙන්නේ. කාන්තා පිරිමි. ඊට පස්සේ මේ බලන්න මේ කොටසම කල් විහාරයේ තියෙන මෙන්න මේ එන මේ ශක්තිය. දැක්ක දේ ශක්තිය මේ තියෙන කොට්ටේ තියෙන ශක්තිය. එතකොට මේක ඇවිල්ලා කොළඹ කෞතුකාගාරයේ තියෙන එතන බලන්නකො මේ ස්වභාවය. ඊට පස්සේ මේ ඇවිල්ලා ඉන්දියාවේ මේ ඉන්දියාව ප්‍රතිමාවක් බලන්න ඒකේ තියෙන විදිය මූලාධාර ශක්තිය මුලෙන් තමයි පටන් ගන්නෙ. මේ මුල අමතක කරලා අපිට බෑ මේ කතාව තේරුම් ගන්න බුද්ධ කතාව, බුද්ධ දේශනාව. එතකොට මේ මූලය, මූලපරයය මේ මුලෙන් මෙතනින් පටන් ගන්න තියෙන්නේ. ඒකයි අර මේ කොට්ටේත් මේ කොටසම තියෙන්නේ. හොඳයි. ඒක අපි එහෙම තියලා බලමු මහා පරිනිබ්බාන සූත්‍රයේ ඊතුරු කොටස. ඔන්න දැන් මේ වෙනකොට අර ජාතෝතිපි වෙලා ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝතිපි කියන ස්වરૂපයට පැමිණලා තියෙන්නේ. මේක අපි විසින් මේ අභ්‍යන්තරයේ පැහැදිලි අභ්‍යන්තරයේ දහම පැහැදිලි කරන්නේ. අපි මේ හිටපු භූමිවල මිනිස්සු කරගත්තු බුද්ධ මග අනුගමනය කරපු ක්‍රමය. ඊළඟට මොකද කියන්නේ? ඊළඟට කියනවා ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං තිපි. මේ කියන්නේ බුදු පියාණන් ගෞතම ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරපු ස්ථානය ගැන නෙමෙයි. අර ඉස්සෙල්ලා කිව්වේ ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝතිපි කියලා කියන්නේ උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙච්ච ස්ථානය නෙමෙයි. ඒ තමන් විසින් කරගත යුතු දේ ධර්මය පැහැදිලි කරන්නේ දහම් කරුණක්. දැන් ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං තිපි කියලා කියන්නේ මෙතන ඉඳන් සම්බෝධින් කියන තැන මේ ධම්මචක්කය තමයි පවත්වගෙන යන්න තියෙන්නේ. මේ චක්ක අවදි කරගත්තට පස්සේ මේ ධම්මචක්කය පවත්තිතං තිපි කියලා පැහැදිලිව සඳහන් කරනවා. මෙතන තියෙන්නම චක්‍රයක්නේ. එතකොට මේක රේ කියන්නේ මේ චක්‍රයක් තියෙන්නේ. මේ චක්ක වරංකිත රක්ත සුපහදෝ කියලා අපි හිතමු. මේ චක්ක තමයි අවදි කරගෙන ගිහිල්ලා අවසානයේදී මේ හත පහු කරගෙන ඉවරලා මෙතන බුද්ධ ස්වභාවයට පැමිණෙන්නේ. එතන ඉඳන්ොත් මේ ධම්ම චක්ක පවත්තිතං තිපි කියලා ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඊට පස්සේ අවසානය තමයි ඉද තථාගතෝ අනුපාදිශේෂාය. ඉද තථාගතෝ කියලා කියන්නේ මම නැවත කියනවා අපේ රටේ හම්බෙන මේ ප්‍රතිමා සියල්ලම මේ අපි සලකන්න එපා, ලඝු කරගන්න එපා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ගෞතම බුදු පියාණන් වහන්සේකවත් වැරදි නෑ. හැබැයි මේ ප්‍රතිමා හැම එකකින් පෙන්නන්නේ ඒ රටේ ඒ මිනිස්සු බුද්ධත්වයට පත්වීම. ඒ බුද්ධත්වයට පත්වීමට අදාළ ධර්මය තමයි මේ බුද්ධ දේශනාව තුළ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඉද තථාගතෝ අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝතිපි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. මේ කොටසින් පෙන්නලා තියෙන්නේ, මේ ස්වරූපයෙන් පෙන්නලා තියෙන්නේ, පිළිම හදලා තියෙන්නේ මිනිස්සු. එතකොට මේ ගල් විහාරයේ දා පැරන්නන් යම් කිසි කෙනෙක් මේක නිර්මාණය කරාද මේ හිටි පිළිමය, හිඳි පිළිමය, සැතපෙන පිළිමය මේක නිර්මාණය කරාද මේකෙන් ගෞතම ලෝතුරා බුදු පියාණන් වහන්සේ වර්තකතනය කරන්න නෙමෙයි. ඒ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. මේක තියෙන්නේ ධර්මයේ ස්වභාවය, දහම. මේකෙන් දකින්න ඕනේ දහම. ඒ දහම තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානයේට උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ සැතපෙන ප්‍රතිමාවෙන් කියන්නේ අවසානයේ අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා කියලා මෙන්න මේ කොටසට එන්න ඕනේ. එතකොට අතනින් පටන් අරගෙන ඉද තථාගතං කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ තථාගතේන ජාතෝතිපි කියන තැනට ඇවිල්ලා බික්කු බික්කුනියෝ කියන තැනට ඉඳන් ඉද තථාගතෝ ජාතෝතිපි වෙලා ඊට පස්සේ ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝතිපි වෙලා ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් මේ ධම්මචක්කය තමයි පවත්තිතං තිපි වෙන්න තියෙන්නේ. උනාට පස්සේ ඊට පස්සේ ඒක පවත්වාගෙන ගිහිල්ලා අවසානයේදී අනුපාදිශේෂාය නිබ්බාන ධාතුයා පරිනිබ්බෝතිපි කියන කොටසෙන් එන්නේ. දැන් මේ කොටසට කලින් තව කොටසක් තියෙනවා. දැන් මේකනේ හුඟක් අය දන්නේ මේ කොටසින් ඉඳන්නේ අර ස්ථාන හතරක් එකම සරල රේඛාව එක සමාන දුරින් හෝ එකම අක්ෂාංශක හෝ දේශාංශක රේඛාවක මේ චත්තාරිමානි ඨානානි කියලා. දැන් ඨානානි කියන එක මේ එතන නෙමෙයි තියෙන්නේ. මේ චත්තාරිමානි වෙනම ඨානානි කියන්න කලින් තව කොටසක් තියෙනවා. ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි. නැත්නම් අපි අර කියනෝනේ චත්තාරිමානි ඨානානි නෙමෙයි. චත්තාරිමානි කොටසක් තියෙනවා. ඊට පස්සේ තමයි ඨානානි තියෙන්නේ. එතකොට මේ කොටසේ හින්දනේ කියන්නේ ස්ථාන හතර එක සමාන දුරකින් එකම රේඛාවක එකම අක්ෂාංශක හෝ දේශාංශක රේඛාවක මේ මානි කියන එකට එකම අර සමාන දුරක් එකම රේඛාවක එක සමාන දුරකින් පිටු නැහැ. මේ බාහිර ස්වરૂපයක් නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ චත්තාරිමානි අර මං කියපු ස්වરૂපය පටන් අරගෙන ජාතෝති වෙලා ඉද තථාගතෝ ජාතෝතිපි වෙලා අවසානයේ පරිනිබ්බෝතිපි වෙන තත්ත්වයට වෙනකන් වෙන මේ චක්කය තමයි සඳහන් කරන්නේ. ඒක වෙන්න අවශ්‍ය කරන ධර්මතාවය තමයි මේ චත්තාරිමානි
ආනන්ද සද්දස්ස කුලුපුත්තස්ස දස්සනීයානි සංවේජනීයයි. බලන්නේ හැම කරුණක් අතරතුරම දානෝ දැන් මෙතන තියෙනවා ඉද තථාගතෝ ජාතෝති ආනන්ද සද්දස්ස කුලුපුත්තස්ස දස්සනීයං සංවේජනීයං. වෙන්නේ ඒක තමයි සද්දස්ස. මේ සද්දස්ස සද්දෝ හෝති. මේ සද්ධර්මයේ මේක තුල තියෙන සද්දස්ස වෙන්න ඕනේ. සද්දස්ස වෙන්න නම් මේගොල්ලෝ මේ දහම කුලුපුත්තස්ස දස්සනීයානම් වෙන්න ඕනේ. සංවේජනීයානම් වෙන්න ඕනේ. මේකෙන් වෙන්නේ රාග දේශ මොහ එකේ කිරීමම තමයි මේ තුල වෙන්නේ. ඒ වෙලාව තමයි අර ගමන චක්‍රයට යන්න තියෙන චක්‍රය තුල තියෙන්නේ රාග දේශ මොහ වලින් තොර ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය තුල තමයි ආරම්භ වෙන්නේ. බික්කු බික්කුණී ආරම්භ කරන්නේ. අවසාන වෙන්නේ පරිනිබ්බුතෝති වෙලා අවසානය වෙන්නේ. එතකොට ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං තාන. ඊට පස්සේ ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතන්ති. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ අභ්‍යන්තරය තුර ධම්මචක්කම් පවත්තිතන්ති කියන කොටස. අභ්‍යන්තරයේ මේක කරගන්න තියෙන ඒක අපි පරිවර්තනයෙන් දානවා බාහිරින් කොටසක් මේ ස්ථාන හතරක් අරගෙන තමයි නම් කරාට පස්සේ තමයි මිනිස්සු ඉන්දියාවේ මේ ස්ථාන හතර සොයාගෙන අර පහන් සංවේගය ඇති කරගන්න ඕනේ කියලා මිනිස්සු අඬ අර බුදුන් කෙරේ ශ්‍රද්ධාවෙන් හෝ භක්තියෙන් හෝ ගිහිල්ලා ඉන්දියාවේ ස්ථාන වන්දනා කරන්න පටන් ගත්තා. එතකොට ඒ පරිවර්තනයම මුල් කරගෙන තමයි බුදුන් ලංකාවේ කියන පිරිසත් මේ ස්ථාන හතරක් තියෙන්නේ කියලා පරේෂණය ආරම්භ කරේ. පිරිසක් පරේෂණය ආරම්භ කරලා ඒගොල්ලෝ හොයා ගන්නවා ස්ථාන කිහිපයක්. ඒගොල්ලන්ගේ උපකල්පනයක් තියෙනවනේ. මොකද්ද උපකල්පනය? තමයි ඒගොල්ලෝ ගන්නවා අර චත්තාරිමානි කියලා කියන්නේ මේ අභ්‍යන්තර ධර්මතාවය. ඒක උපකල්පනයක් කරගන්නවා බාහිරේ තියෙන එක සමාන දුරකින් තියෙන ස්ථාන කියලා. මෙන්න ස්ථාන ටික එහෙම එහෙම යනකොට නම් කරගන්නවා. හැබැයි නම් කරගත්ත හැම ස්ථානෙකම තියෙන එකම ආකෘතියට ඉදි කරපු මේ භෞතික ඉදිකිරීම් ගල්ලෙන් පදාන කර කොට නැගිලි ඔක්කොම ඉදි කරලා තියෙන සෑයවල් ඔක්කොම ඉදි කරලා තියෙන. ඒකෙන් අර උපකල්පනයට එක සමාන දුරකින් එකම සරල රේඛාවකට එන විදිහට ස්ථාන හතරක් නම් කරගන්නවා. ඒකෙදි ඒගොල්ලොත් හිතනවා මේවා බාහිර ස්ථාන කියලා. අර ඉන්දියාවේ කියපු පිරිසත් ත්‍රිපිටකය පරිවර්තනය කරපු පිරිසත් බාහිර ස්ථාන හතරක් කියලා නම් කරාට පස්සේ තමයි මිනිස්සු ඉන්දියාවට ගිහිල්ලා පහන් සංවේගය ඇති කරගන්න වන්දනා කරගෙන ඉන්නේ. එතනින් තමයි දඹදිව සංචාර පටන් ගන්නෙ. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තනේ. එතකොට මේක පරේක්ෂණය කරනකොට විමර්ශනය කරනකොට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අර මුලින් දේශනා කරා වගේම අර නෙළුම්මල් හතේ ගිහිල්ලා ඒ නෙළුම්මල් හත මේක අභ්‍යන්තරය ධර්මය. ඒක තමයි අර හිටිපිලිමේ නෙළුම්මලක් තියෙන්නේ අවසාන මල. එතන ඉඳන් තමයි පටන් ගන්න තියෙන්නේ. එතනින් පටන් අරගෙන අවසානයකට ගියාම අවසාන නෙළුම්මලේ තමයි අර සම්බෝධින් කියන තැනදීපත් වෙන්නේ. එතන ඉඳන් තමයි එතනිනුත් තියෙන්නේ මේ ධම්මචක්ක පවත්තිතන් වෙලා පිරිනිවන් පාන නිබ්බාන ධාතුව පරිනිබ්බෝතෝති කියන තැනටපත් වෙන්න තියෙන. ඒකට මේ අභ්‍යන්තර ක්‍රියාකාරකමක් මෙතන කිසිම අවස්ථාවක මෙතන පිරිනිවන් පාපු තැන හෝ බුද්ධත්වයටපත් වෙච්ච තැන හෝ ධම්මචක් ලෞතර බුදු පියාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරපු ස්ථානය හෝ නැත්නම් මෙතන කියන්නේ ඉද තථාගතෝ ජාතෝති. ඒ කියන්නේ මේක කුමාරයෙක් නෙමේ තථාගතයන් වහන්සේ තථාගත වෙන්න තියෙන ජාතෝති වෙන්න. ඒක උත්පාදනය වෙන්න. එතකොට තථාගතෝ ජාතෝති කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය ගැනවත් මෙතන මහා පරිනිබ්බාන සූත්‍රය තුල සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට මට තේරුණ දේ පැහැදිලි කරේ. මම කියන දේ පිළිගන්න එපා. ඔගොල්ලෝ බලන්න, හොයන්න, විමසන්න. මෙන්න මේ කොටස මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ කොටසින්ද තමයි මිනිස්සු ඉන්දියාවේ ස්ථාන හොයාගෙන යන්න පුරුදු වුණේ. ඊට පස්සේ මේ වාදය ඇති වෙලා තියෙන ඉන්දියාවේද ලංකාවේ තුලත් විවිධ ස්ථානවල මිනිස්සු ස්ථාන හොයන්න පුරුදු වෙලා තියෙන එක සමාන දුරකින් හෝ මේවා කිසිසේත් එක සමාන දුරකින් නැහැ. හැබැයි භෞතික ස්ථාන කිහිපයක් තියෙනවානේ. සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය, පිරිනිවන් පාපේ ඒ ස්ථාන ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේක ධර්මය. මේ ධර්මයට අදාළව අභ්‍යන්තරය තුරුන් වාසේ දේශනා කරේ මේ පිටත ලෝකයක් ගැන නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ සක්වල දොරටුව ළඟට ගියාම සක්වල දොරටුව හිතන්නේ මේක බාහිර තියෙන සක්වලක්, මේ පිට සක්වලක්. පිට සක්වල ජීවීන් ගැන කතා කරනවා. බලන්නකො අපේ රටේ බහුතරය එහෙම නෙමෙයිද කියලා. අනුරාධපුරයේ ඔය රන්මසුවේනේ ඉසුරුමුණියට ආසන්නේ රන්මසුවේනේ තියෙන සක්වල දොරටුව තියෙනවනේ. එතනට ගියාම බලන්නකො මිනිස්සු හිතන දේවල් ඔය වැඩසටහන් වල දාලා තියෙන්නේ. මෙතනට එයිද පිට සක්වල ජීවීන් මෙතනට එයිද? මම දැකලා තියෙන ඔය හුඟක් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාත් කියලා තියෙනවා මෙතනට මම දැකලා තියෙනවා මෙතන පිට සක්වල ජීවීන් එන ඔය වගේ අදහස්. එතකොට එහෙම නෙමෙයි. එතන තියෙන්නේ අභ්‍යන්තර සක්වල මේ අභ්‍යන්තර චක්ක අවදි කර ගැනීමට අදාළ ධර්මතාවය තමයි සඳහන් වෙන්නේ. මිනිස්සුන්ට අමතක කරා මේක අභ්‍යන්තරේ බුදුන් දේශනා කරේම මේ බමයක් පමණ වූ ශරීර කුඩුව තුල අභ්‍යන්තරය දකින්න.
ඒ සඳහාමයි උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි අමතක කරා පරිවර්තන තුලිනුත් මිනිසුන් දුන්න අදහස් තුලිනුත් මේවා අභ්‍යන්තරේ නෙමෙයි මේ බාහිර ලෝකේ දකින්න කියලා. ඒකින්ද අපේ මිනිස්සු එතන හිතනවා මේ පිටසක්වල ජීවීන් ගැන. නමුත් පිටසක්වලක් ගැන. නමුත් ඒක අභ්‍යන්තර සක්වල මේ අභ්‍යන්තර චක්ක අර හත උද්දීපනය කරගන්න මූලයෙන් පටන් ගන්න ඕනේ. කොහොමනොත් මේක පටන් ගන්න තියෙන්නේ මුලකින්. ඒ මුලක් අවශ්‍යයි. ඒ මුල ගැන තමයි සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. ඉතින් එතනින් පටන් ගත්තාම අර උපාසක උපාසිකා කියන අන්ත දෙක ප්‍රතිමාවල සඳහන් වෙනවා. අපිට දැක බලා ගන්න පුළුවන් අදටත්. එතන ඉඳන් තථාගතෝ ජාතෝති වෙන්න ඕනේ. කෙනෙක් තථාගත වෙනවා නම් ඒක ජාතෝති වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. එතන ඉඳන් ඊට පස්සේ අபிසම්බුද්ධෝති වෙනවා. ධම්මචක්ක පවත්තිතන්ති වෙනවා. අවසානයේදී තථාගතෝ අනුපාදිශේෂාය නිබ්බාන ධාතු යා වෙලා ඒ ධාතු තන්පත් කිරීමකුත් සිද්ධ වෙනවා. ඕක තමයි සෑවල්වල ධාතු තන්පත් උනේ. ඕක තමයි මට ඔයාලට මේ වැඩසටහනෙන් පැහැදිලි කරන්න ඕන. සමහර කෙනෙක් මම මේ පැහැදිලි කරන ස්වරූපය ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. නමුත් මට පුළුවන් ආකාරයට මම ඔයාලට පැහැදිලි කරා. ඔයාලා විමර්ශනය කරන්න, පරීක්ෂණය කරන්න, කරුණු ටික ගන්න, මහා පරිනිබ්බාන සූත්‍රය ගන්න, 95 වෙනි කොටස බලන්න, නැවත බලන්න බාහිර දෙයක්ද, අභ්‍යන්තර දෙයක්ද කියලා. එතකොට මේක නිවැරදිව තේරුම් ගත්තොත් මේ තියෙන වාද විවාද ඔක්කොම නැති කරගන්න පුළුවන්. මේ තැනද බුදුනේ, අර තැනද බුදුනේ. ඒ වඩ නැහැ ඉන්දියාවේද ලංකාවේද එහෙම නැහැ. මේ හැබැයි දහම බුදුන් උපන් දීපයක් තියෙනවා. එක මූලයක් තියෙන්න එපා. මේ ධර්මයේ අපේ අභ්‍යන්තර විතර පටන් ගන්න තියෙන්නේ යම් මූලයකින්. එහෙනම් මේක ලෝකෙත් එහෙමයි. එක මුලකින් තමයි පටන් ගත්තේ. මුල තමයි ඔය පුරාණ සිතුවම් වල තියෙන අපේ මේ ජම්බුද්දීපයෙන් නැත්නම් මේ පාරාදීසයෙන් තමයි මේක ආරම්භ වෙලා ලෝකෙට ගලාගෙන යන්නේ. ඒකේ ලෝකේ ප්‍රතිමා හම්බෙන්නේ. ප්‍රතිමා තුලක් තියෙන්නේ මේ කතාව තමයි කෙනෙක් නෙමෙයි නිරූපණය කරන්නේ ධර්මතාවය. ඒ ධර්මතාවය තමයි අර මුලී ධම්ම පියවර 7ක් තියෙනවා. මෙතන ඉඳන් බුද්ධ වෙනවා, පිරිනිවන් පානවා. මේ ප්‍රතිමා තමයි ලෝකේ හම්බෙන්නේ ධහම නිරූපණය කරන්න කියලා දෙන්න. ඔය එකක්වත් පුද්ගලයෙක්ගේ නමට අපිට ලඝු කරන්න බෑ. මොකද බුදු පියාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මේවා ප්‍රතිමා නිර්මාණය කරන්න එපා කිව්වා නම් අපේ මිනිස්සු ඒකටම විරුද්ධ වෙලා හැමතැනම ප්‍රතිමා හැදුවාද මුළු ආසියාවේ ලංකාවේ හැමතැනම නැහැ. ඒකෙන්ද හරියට තේරුම් ගන්න බලන්න. එතකොට ඒ වගේම මේක කියපු ස්වාමින් වහන්සේලාගෙන් ඔබ ප්‍රශ්න කරන්න, අහන්න. ස්වාමීන් වහන්සේ මේක මෙහෙම නේද සඳහන් වෙලා තියෙන්නේ? එතන වැරද්දක් තියෙනවද? ඊට පස්සේ ඉන්දියාවේ කියපු පිරිසකනුත් අහන්න මේ ලංකාවේ ස්ථාන නම් කරලා තියෙන ස්වාමින් වහන්සේලාගෙත් අහන්න. ඊට පස්සේ ඔබ පරිශ්‍රණය කරලා ඔබ නිගමනයකට එන්න. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ අවසානයේට දේශනා කරපු දහම් පණිවිඩය අපිට ටිකෙන් ටික තේරුම් යාවි කියන එක තමයි මගේ අදහස. හොඳයි. බොහොම ස්තුතියි. තව අපිට මේ මහා පරිනිබ්බාන සූත්‍රයේම කොටස් කීපයක් කතා කරන්න තියෙනවා. ඒවා අපි සූත්‍රයෙන් ගන්නවා වගේම අර මම ප්‍රතිමා පෙන්නුවා වගේ අපිට බාහිරේ තියෙන නටබුන් වලිනුත් ඒ ප්‍රතිමා සඳකඩ පහන් මුරගල් දැක්කනේ මූලයේ කොතනද කියලා අර ප්‍රතිමාවල සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒකම අර මකර කට තියෙනවා සැතපෙන ප්‍රතිමාව. එතකොට ඒ සැතපීම සඳහන් කරන්නේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පෑම නෙමෙයි. ඒකේ තියෙන්නේ ඉද තථාගතෝ. ඔබ අපිම. එතකොට මේක හරියට අපි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. බොහොම ස්තුතියි.